තෙරුවන් සරණයි මගේ ආදරණීය දරුවනේ. ඉතින් ආදරෙන් පිළිගන්නවා. ඔයාලගේ තව කමෙන්ට් එකකට උත්තරයක් දෙන්න යාවේ. මෙන්න මේ දරුවාගේ මේ කමෙන්ට් එකක් ඩිලීට් කරලාලු මම. ඒක මට නම් කිව්වට මතක නැහැ. මම ඉතින් ආයෙ දැම්මා ඔයා දාන්න ඔය කමෙන්ට් එක මොකක්ද කියලා. ඉතින් දාලා තියෙනවා. ඉතින් ඒකට උත්තරයක් දෙන්න හිතුවා. බලමු අපි. ඍෂිවරු දුන්න ශාස්ත්‍රයට වඩා වරම බලවත්ද? දෙවියන්ට ඇඟකට ආරූඪ වෙන්න පුළුවන්ද? දේව වරමක් කියන්නේ මොකක්ද? ලස්සන ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයක් නම් මම කොහෙත්ම ඩිලීට් කරන්නේ නැහැ දරුවනේ. කුණුහරුප මොනවා හරි කියලා තිබුණොත් ඇරෙන්න. මොකද මම ආසම නැති දෙයක් ඔයාලම පරුෂ වචන කතා කරගෙන. මොකද මම මේ කිසිම වීඩියෝ එකක් කරන්නේ ගැටෙන්න නෙමෙයි. ඔයාලට අවබෝධය පිණිසයි. ඉතින් ඔයාලා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න මේ අනවශ්‍ය වචන නොකිය. නමුත් මේ ප්‍රශ්නේ මේ ඔයාගේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් නේ. ඉතින් මම ඒකට අනිවාර්යෙන් උත්තරයක් දෙනවා දරුවෝ. ඍෂිවරම් ගැන අපි මුලින්ම කතා කරමුකෝ. අහලා තියෙනවා ඍෂිවරු දුන්න ශාස්ත්‍රයට වඩා වරම බලවත්ද කියලා. ඔයා ඍෂිවරු කියලා අදහස් කරන්නේ මොකක්ද කියන එක මට මුලින්ම දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි කියමුකෝ හිමාලය වනයේ වගේ ස්ථානවල තපස් රකිමින් ධ්‍යාන වඩමින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. අපි ඍෂිවරු විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ අවුරුදු 1000 2000 පැරණි අය මේගොල්ලෝ මං කියන්නේ. එතකොට ඒගොල්ලොන්වත් අපි ඒ විදිහට හඳුන්වනවා. එයාලා ධ්‍යාන වඩමින් ඉඳලා ඒ ජීවිතේ අවසන් වෙනවනේ ආයුෂ. ඊට පස්සේ එයාලා යනවා එයාලා වඩපු ධ්‍යානයට අනුව යන්න නියමිත තැනට. යන්න සුදුසු තැනට. ඒ කියන්නේ චුතසිත නිර්මාණය වෙන්නේ එයාලා වඩන ධ්‍යානයට අනුවයි. එහෙමනේ ධ්‍යාන වඩමින් යනකොට. එතකොට මෙතනදී එයාලා මේ යන දෙව්තලයේ හෝ අබඹතලයේ හෝ තීරණය වෙලා එතෙන්ට යන අපි තුඹ දිව්‍ය තලයකට ගියා කියලා. එතකොට එයා එතනදී ඉන්නේ දේවතා උප්පත්තියක. එයා දැන් කලින් හිටිය ඍෂිවරු විදියට ඍෂිවරයෙක් විදිහට ධ්‍යාන වඩමින් යම් කිසි දෙයක් මත. ඊට පස්සේ එයා යනවා දෙව්තලයට. එතකොට එතනට ගිහින් ඔයාට වරමට එන කෙනෙක් ගැනද ඔයා කියන්නේ? එහෙම නැත්නම් හිමාලයේ මේ වෙනකොටත් ධ්‍යාන වඩමින් ඉන්න කෙනෙක් ඔයාට සම්බන්ධ වීමක් ගැනද ඔයා මේ කියන්නේ? ඍෂිවරම් කියලා හඳුන්වන්නේ කියන එක මට චුට්ටක් ආයෙ කමෙන්ට් එකක් දාන්න. ධ්‍යාන වඩමින් මේ වෙනකොටත් ධ්‍යාන වඩමින් වසර 2000 3000 ජීවත් වුණ කෙනෙක් ගැනද ඔයා මේ ජීවත් වෙන දැනට ජීවත් වෙන කෙනෙක් ගැනද කියන්නේ? එහෙම නැත්නම් එයාගේ ජීවිත කාලය ඉවර වෙලා එයා වඩපු ධ්‍යානයට අනුව දෙව්තලයේ හෝ බඹතලයේ හෝ ගිහින් දෙව්තලයේ ඉන්නවා නම් ඒ ඉන්න දේවතා තලයේ ඉඳන් වරමකට සම්බන්ධ වෙන එකක් ගැනද කියන්නේ කියලා මට චුට්ටක් කියන්න දරුවෝ. එතකොට මම ඔයා මේ කියන ඒ ඍෂිවරු කියන එකට මොකක්ද කියන එක උත්තරේ දෙන්න පැහැදිලි කරලා කොහොමද කියලා. මොකද දැන් ධ්‍යාන වඩමින් මේ වෙනකොටත් අවුරුදු 1000 2000 ජීවත් වෙන අය ඉන්නවා. ඒගොල්ලෝගේ ශිෂ්‍යයෝ ළඟට දර්ශනය එනවා. පණිවිඩ චිත්ත තරංග හරහා උවමාරු කරගන්න ඒවා තියෙනවා. එතකොට ඒක අපිට වරම